හැමදාම කහපාට ලයිට් එක පත්තු වෙනකම් පදින්න එපා මිනිස්සයෝ. මාව පිච්චිලා ගියාම පාර මැද කාර් එක තල්ලු කරන්න තමයි වෙන්නේ. වාහනේ සම්පූර්ණයෙන්ම නවත්වන්න කලින් රිවර්ස් ගියර් එකට දාන්න එපා. මගේ ඇතුලේ තියෙන දැති රෝද ටික කුඩු වෙලා ගියාම ලක්ෂ ගාණක් දීලා හදන්න බැරි වෙයි. කාර් එක වටේටම සෙට් කරපු ලයිට් කෑලි වලට කරන්ට් දෙන්න මට බෑ. මගේ කොයිල් ටික පිච්චිලා ගියාම බැටරියත් බස්සගෙන පාර නිදා ගන්න වෙයි. මගේ රබර් බූට් එක ඉරිලා තියෙද්දි මඩ ගොඩවල් වල දාන්න එපා. ඇතුළට වැලි ගිහින් කටස් ගාලා කැඩුනාම රෝදෙත් ගැලවිලා යාවි. උදේ කාර් එක ස්ටාර්ට් කරපු ගමන් එකපාරටම රේස් කරන්න එපා. මට ඔයිල් එන්න කලින් කැරකුණොත් මගේ ෆෑන් පෙති ටික සේරම කුඩු වෙලා යයි. කාර් එක නවත්තගෙන එද්දි සුක්කානම බලෙන් කරකවන්න එපා. මගේ සීල් ටික කැඩිලා ඔයිල් ලීක් වුණාම ට්‍රැක්ටරයක් හරවනවා වගේ අමාරු වෙයි. කිලෝමීටර් ලක්ෂය පැනලත් තාම මාව අලුතින් මාරු කළේ නෑ නේද? මම පාර මැදදී කැඩිලා ගියොත් එන්ජින් එකේ වෑල්ව් ටික ඔක්කොම කුඩේ කුඩු. AC ගෑස් අඩුවෙන් තියෙද්දි එක දිගට මාව වැඩ කරවන්න එපා. මගේ පිස්ටන් ටික හිර වුණාම දවල්ට අවුවේ කර වෙලා තමයි ඔයාට යන්න වෙන්නේ. සල්ලි දීලා කූලන්ට් එකක් දාන්නේ නැතුව නිකන් ටැප් වතුර දාන්න එපා. මගේ ඇතුළ මලකඩ කාලා හිර වුණාම ඔන්ජිම දුම් දාගෙන තමයි නවතින්නේ. එන්ජින් ලයිට් එක පත්තු වෙද්දිත් නොදැක්ක වගේ යන්න එපා. මගේ ඇතුළේ තියෙන ෆිල්ටරේ බ්ලොක් වුණාම වාහනේ අදින්නේ නැතුව කන්දේ හිර වෙයි. වාහනේ ස්ටාර්ට් වුණාට පස්සෙත් යතුරු කරකවගෙන ඉන්න එපා මිනිස්සයෝ. මගේ බෙන්ඩික්ස් දැති ටික ගෙවිලා ගියාම උදේට කාර් එක තල්ලු කරන්න තමයි වෙන්නේ. එන්ජිම හොදද්දි ප්‍රෙෂර් අල්ලලා මගේ ඇඟට වතුර ගහන්න එපා. මගේ සර්කිට් ෂෝට් වෙලා පිච්චිලා ගියාම ලස්ස ගාණක් දීලා අලුත් මොලයක් තියන්න වෙයි. මගේ වැකියුම් පයිප් එක ගැලවිලා තියෙද්දි හයියෙන් යන්න එපා. බ්‍රේක් එක ගලක් වගේ හිර වෙලා ගිහින් ඉස්සරහ වාහනේ ඩිකිය ඇතුළටම යාවි. හීට් මීටරේ රතු කට්ටට යනකම් මාව රත් කරන්න එපා. මම පිච්චිලා වතුරයි තෙලුයි කලවම් වුණාම මුළු එන්ජිමම ගලවන්න වෙයි හොඳේ. ඒ ළඟට ඔනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.